නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අධියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙලින් අවුරුදු 63 සහ 65 වන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර 2 බැගින් දීර්ඝ කිරීමට රජය යෝජනා කර ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නිදහස් නීතිඥ සංගමය රජයට දැඩි චෝදනා එල්ල කර තිබුණි. එම නිවේදනවල සඳහන් වූයේ මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අධියාචනාධිකරණයේ විනිසුරුවරු 8 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත් මෙම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයා විසින් දීර්ඝ කාලයක් පුරාවට පැහැර හැර ඇති බවත්ය. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.